ඉවත් කරා. සමහර තැන්වල ඉවත් කරපු ජනතාව පහුවෙන්දා කියලා ඇවිල්ලා තිබුණ තැනුත් තිබුණා. ඒ නිසා මේ රජයක් හැටියට ඒ නිල වශයෙන් පණිවිඩය ලැබුණට පස්සේදී ඒ නිල පුරෝකථනයේ අදාළ ආයතන ඉදිරිපත් කරාට පස්සේදී රජයක් කරපු දේවල්. හැබැයි එකක් තමයි මේ අවස්ථා තුන පටලවාගෙන මේක දැනුවත් කරපු තක්කඩිකම. ආය වෙන කතන්දර දෙකක් නෑ. මේ ආපදාව ASCII අර වියරු ඩිසාස්ටර් පොලිටික්ස් කරන්න යමින් කරපු වැඩක්. මේ ඒ කියන්නේ මේ පහුගිය කාල සීමාව තුලදී බෙන්ගාල බොක්ක ආශ්‍රිතව සමහර මුහුද විතර බලපාන අඩුපීඩන කලාප කැළඹිලි සාගත තත්වයන් පිළිබඳ 3ක් විතර එක දිගට පටලවලා වෙන කතන්දරයක් හදන කරපු උත්සාහය. මම හිතන්නේ මේව නොදැනුවත්ව කරන්නද කියලා. ඒකෙන් කියන්නේ හදුවා 12 වෙනිදා පණිවිඩය ලැබුණා ක්‍රියාකාරී වුණේ නැහැ කියලා. මේක පට්ටපල් බොරුවක්. මම ඒ මාධ්‍ය ආයතන කරුණාකරලා කියන්න කැමති. ඔබ විසින් මේ කරන ලද ඒ විකෘති සහගත ප්‍රවෘත්තිය නිසා ඒක රස කර ඔබට කියන්න අවස්ථාවක් ඔබ කරපු නිසා ඒක දැන් අරගෙන මහත් ආందోලනයක් සමාජය හදන කරුණාකරලා ඒක නිවැරදි කරන්න. ඒ ආයතන මම කියන්නේ කරුණාකරලා නිවැරදි කරන්න. දැනුත් අවස්ථාව තියෙනවා මම එකයි කිව්වේ සජිත් ප්‍රේමදාස හෝ ගායන්ත කරුණාතිලක හෝ අජිත් පෙරේරා හෝ හර්ෂ සිල්වා හෝ දයාසිරි ජයසේකර හෝ අලවතුවල හෝ ඕනෑ മന്ത്രിවරයෙක් අවිල්ලා අපිට කියන්න අපි ළඟ නැති නිවේදනයක් 12 වෙනිදාට කලින් එහෙම දෙයක් සිදු වුණායි කියලා ඕගොල්ලන්ගේ තියෙනවා ඉදිරිපත් කරන පාර්ලිමේන්තුවේ.